හායි යාළුවනේ, මම ලසිත මාවිල්මඩ. මගේ channel එක Thoughts by Lassie M. ඔබේ හිතට කතා කරන තැන. වෙසක් යනු අලංකාර, සැරසිලි, ආලෝක කූඩු හෝ උත්සව පමණක් නොව, මිනිස් හදවත් තුළ කරුණාව, මෛත්‍රිය සහ දානශීලත්වය ප්‍රබෝධමත් කරන උතුම් සමයකි. මෙවර ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුවෙන් සංවිධානය කළ වෙසක් මල් දන්සල අපට තවත් වරක් පෙන්වා දුන්නේ එක් පුද්ගලයෙකුට කළ නොහැකි දේවල් එකමුතුවෙන් ඉතා සාර්ථකව කළ හැකි බවයි. සමාජයේ වටිනා ශක්තිය මුදල් හෝ බලය නොවේ. එකිනෙකා වෙනුවෙන් කැපවීමට ඇති මනුෂ්‍යත්වය බව මෙවැනි පින්කම් තුළින් පැහැදිලි වේ. අද සමාජයට අවශ්‍ය වන්නේ ભેද, වෛර සහ තරඟකාරීත්වය නොව එකමුතුකම, ගෞරවය සහ අනුකම්පාවයි. අප විසින් පිදූ මල් මෙන්ම අපගේ සිත් පිරිසුදු කරගෙන අන් අයට උපකාර කිරීමට, ආදරය බෙදා දීමට සහ යහපත් සමාජයක් ගොඩනැගීමට කැපවෙමු. දානෙන් දයාව වර්ධනය වේ. මෛත්‍රියෙන් මිනිසුන් එක්වේ. එකමුතුවෙන් සමාජය ශක්තිමත් වේ. සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා. තමගුල සීකරමින් මේ උතුම් වෙසක් පොහොදා අප දළදා ශ්‍රී ධාතුන් ගත් සිටින දළදා පරිශ්‍රයේ සිට විද්‍යාර්ථී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පන්ති එකමුතුවක් සිට පස්වන වරට සංවිධානය කරන මේ මහා මල් දන්සල අද බැතිම දුන්නට අපි නුමිලේ මල් බෙදා දෙනවා. අප මේ පරිශ්‍රයට පස්වන වරට මේ සංවිධානය කරන්නේ අපගේ මේ මුලින්ම සංවිධානය කර මැදගම සහෝදරයා මේ වෙනකොට අප අතරින් වෙන් වෙලා අපි ඔහුවත් මතක් කරමින් ඔහුටත් පින් පමුණුවමින් මේ මල් දන්සල ඔහුගේ මූලිකත්වයෙන් පටන් ගත්ත මල් දන්සල පස්වන වරටත් අද මේ විද්‍යාර්ථී විද්‍යාලයේ සහෝදරයන් විසින් මාලිගා පරිශ්‍රයේදී කරනවා. ඔබ සැමට මේ පින්බර උත්සවයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔබ දකින්නේ මාලිගාව අසල මල් විකිණීම සඳහා තිබෙන වෙළඳ සැලක්.
අපේ මල් දන්සල සඳහා මෙම මල් සැලෙන් තමයි අපි මල් මිලදී ගත්තේ. ඔබට දැන් පේනවා අපිට පිපුණු මලක් කොයි ආකාරයෙන්ද සකසා ගන්න කියලා අපිට මල් දන්සලට ප්‍රථම කියා දෙනවා කොයි ආකාරයටද පිපුණු මලක් විදිහට මලක් සාදා ගන්න කියලා. මේ තමයි අපි මිලදී ගත්ත මල්. මේ සඳහා මගේ මිතුරන් දායක වුණා, දායකත්වය ලැබලා දුන්නා. හිත මිතුරන් දායක වුණා, ඥාතීන් දායක වුණා. ඒ සියලු දෙනාටම මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාටම යහපත උදා වේවා. මේ වෙසක් පුන් පොහෝ දින බැතිමතුන් වෙනුවෙන් නොමිලේ මල් බෙදා දීම සඳහා ඔබ දැක් වූ දායකත්වය වෙනුවෙන් අපි ආවේ ඇත්තටම හැලියගොඩ ඉඳන් ඇත්තටම මම හරි සතුටුයි අද දවසේ වෙසක් සමරන්න ගොඩාක් ඇවිල්ලා ඉන්නවා සෑහෙන ලංකා ප්‍රමාණයකට තියෙනවා ඒ වගේම ඇත්තටම මේ වගේ බෞද්ධෙක් වීම ගැන ගොඩක් ආඩම්බරයි අද වගේ දවසක මේ වෙසක් පුන් පොය දවස් අපිට මේ කරන වෙසක් පින්කම් ಜಾති පින් සිද්ධ වෙන්න ඕනේ අම කොහෙන්ද ආවේ මං ආවේ කුරුණෑට ඉඳලා මාලිගාව වැඳලා තියෙනවද මීට කලින්? මම හැම පොයකටම එනවා. අද විශේෂත්වය? අද ඉතින් වෙසක් පොය දවසින් තමයි. හරි බොහොම ස්තුතියි. හරි thank you. මයි අම්මයි ආවේ. අද වෙසක් පොය. අපි අද දන්සල බෙන්දා. දැන් මාලිගාවට යනවා. මේ ලස්සනට මාල් අපිට හම්බුණා. ඒ දන්සලදී ගොඩක් සතුටුයි. අද වගේ දවසක මේ වගේ පින් වැඩක් කරගන්න අපිට හම්බුණා. දළදා වහන්සේ වන්දන උදා ගන්න අපිට අවස්ථාවක් ලබා දුන්නට පුඩා සමත්. මේ දළදා වහන්සේ ආරම්භක බලා ගන්නට ලැබුණා. ඒ වගේම අපිට නොයෙකුත් අන්දමින් ගොඩක් උපකාර කරුවා. මල් පූජා කරුවා, මල් දුන්නා. ඉතින් මේ ආත්මය කරන්නේ මතු ආත්මවත් බලන්දොද රාජරාජවමන්තලා කිව්ලා මේ සංසාරේ අපිට අපි සංසාරේ කෙටි කරගන්නයි අපි කරන්නේ. ඒ දළදා වහන්සේගේ පිහිටෙන පිළිදේවා. ඔව් මේ වෙසක් මංගලෙට මේ දෙන මල් වැඩසටහනේ ඉතින් අපි ඇත්තටම හරි සතුටුයි අපි ගොඩක් ඉතින් සිද්ධ වෙන වැඩක් මේ දුර බැහැරින් එන කට්ටියට මේ වගේ මල් දීලා මේ වගේ හතරවටේම පන්සල් දෙන්න අද දවසේ ගොඩක් දාලාපන ප්‍රීතියෙන් ගෙවෙන දවසේ මේ හැමෝටම මේ කරන පින් මේ කරන උතුම් කර්තව්‍යෙන් පින් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. ඔව් වෙසක් පොයක් දවසේ ඔයගොල්ලෝ මේ කරන්නා වූ වැඩේට අපි ගොඩක් පින් සිද්ධ වෙනවා. අපි හැමදාම මේ වෙසක් පොයට, පොසොන් පොයට, ඇසළ පොයට හැම පොයකටම මෙතෙට එනවා. ඔබතුමාලට ගොඩාක් පින් මේ කරන කාර්යය. බොහොම ස්තුතියි තාත්තා. ඇත්තටම thank you ගොඩක් පින් සිද්ධ වෙනවා මේ කරන දෙයට රසයි thank you කොහෙන්ද ආවේ මහත්මිය? මම මාතර කැම්පස් එකේ දෙවි මොකද ෆැකල්ටි? ග්‍රීක වෙසක් ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම ඒකට මිස් කරගන්න ඕනේ නැති වටිනා පොයක් අපිට මොකද බුදුහාමුදුරුවන්ගේ තෙම කුදුම් සිද්ධුතුම් පොය දර්ශනක් ඒවා ප්‍රමාද අපි මේ විද්‍යාර්ථ විද්‍යාලයේ පස්වන මහනුවර බාලලක්ෂ සමූහයේ අපි මේ මල්දන්සලාද අපි අදත් අපි වාර්ෂික පවත්වගෙන ඉන්න ලබන වාර්ෂික මල්දන්ස අත්දැක ස්ථානේ පවත්වනවා. ඒකට අපි මල්දන්සලා අපි අවුරුදු දැන් 35ක් වගේ කාලයක වගේ නම් මේක පවත්වගෙන යනවා. ඒ අවුරුද්දකම වෙසක් පොය දවසේ තමයි අපි කරන්නේ. ඉතින් අවුරුදු දැන් දශක දුරකට වැඩි කාලයක් අපේ එක අඛණ්ඩව පවත්වන. ඒකට අද දිනේදීත් අපි මේක පවත්වන විද්‍යාර්ථී අපේ බාලලක්ෂෝ, ජේෂ්ඨ බාලලක්ෂෝ අපි පොරකලා ආදි බාලලක්ෂෝ අපි හැමෝම එකට එකතු වෙලා මේ වසරේත් මේක අපි උත්සාහ කරමින් පවත්වීමට අපි දැන් කටයුතු කරන ලබනවා. අපි මේ ඇත්තටම මේ කාලේදී මේ අපි බාලලක්ෂ විදියට අපි ආදි බාලලක්ෂ අපි හැමෝගෙම මේ බාලලක්ෂ ව්‍යාපාර විදියට අපි සමාජ සේවයක් කරන එක තමයි අපේ තියෙන ප්‍රධානම අරමුණක් ඉන්නේ.
ඉතින් අද දිනේදීත් අපි සාම්ප්‍රදායික දන්සල් වලින් එහා ඔබට ගිහිල්ලා ඇත්තටම මේ පිටිසර ගම්මානක ඉඳන් බස් එකකින් ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා බැහැලා එන වයසක අම්මා තාත්තා කෙනෙකුට හරි මේ අයින්සෙක් පවුලකට හරි මේ මල් ලොට්ටයක් මේ ගන්න එක ලොකු මුදලක් අද. ඉතින් ඒ මුදල ලොකු මුදලක් යනවා මල් අපි දැන් මල් ලොට්ටයක් මුලදී ගන්න ගියොත් එම අන්නේ යන වියදම අඩු කරනවා ඒ සමාජයේ ඒ ඉන්න ඒ අහිංසක ඒ වගේම ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන මිනිසුන්ට සේවයක් කරන එක තමයි අද අපි මේන් කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. තෙමලුගල නිමිත්තෙන් බාලදක්ෂ කණ්ඩායමක් විදිහට ඔබතුමාට රටට දෙන්න පුළුවන් ආදර්ශයම පණිවිඩය. ඇත්තටම අපි බාලලක්ෂ්‍ය විදිහට අපි බාලලක්ෂ්‍ය ව්‍යාපාරයේ නියත වෙලා අපි හැම වෙලාවෙම සමාජයට වැඩදායි පුරවැසින් තමයි බිහි කරන බාලලක්ෂ්‍ය ව්‍යාපාරය තුලින් ඉතින් අද දිනේදීත් අපි මේ බාලලක්ෂ්‍ය අපි හැමෝම එකතුලා මේ ආදි බාලලක්ෂ්‍ය අපි හැමෝම එකතුලා මේ රටට වැඩක් කරන එක තමයි අපි මේ අද දිනේදීත් අපි ප්‍රධාන අරමුණ වෙන්නේ. බොහොම ස්තුතියි. ඇත්තටම අපේ අධිෂ්ඨානය තියෙන්නේ මේ රට හැමතින්ම ස්වයං පෝෂිත වීම. ඒකෙදී ආහාරවත් වලින් සහ බල ශක්තියෙන් ස්වයං පෝෂිත වුණොත් මේ රට ආර්ථික වශයෙන් ඉතා ඉක්මනට ගොඩ එනවා. ඉතින් යම් කාලයකදී අපි සූර්ය බල සංග්‍රාමයේදී කරලා ඉන්නේ බැලුවා ලංකාවේ සීළු වාහන සෝලර් එක. අද මේ වෙනකොට මෙගාවට් 3000කට ප්‍රමාණයක් සෝලර් ලංකාවේ පද්ධතියේ තියෙනවා. ඉතින් හැම ගෙදරකටම සෝලා දුන්නොත් අපිට ඉදිරියට පුළුවන් ඉන්න හැම ගෙදරකම පෙට්‍රල් ඩීසල් පිච්චෙන්නේ නැතුව තමුන්ගේ ගමන් බිමන් සියලු දේ ඉලෙක්ට්‍රික් වාහන හරහා යන්න. ඉතින් අපේ ඒක අධිෂ්ඨානයක් තමයි මට රටේ තියෙන අනේක එදාට අපි ලෝකෙ දින දියුණුව සහ ස්වයං පෝෂිතම සහ සල්ලි තියෙනම රටක් බවට පත් වෙනවා. ඒක තමයි අපේ ඇත්තටම අධිෂ්ඨානය. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට පවත්වන 190 වෙනි මේ දන්සල 30 වසරක් තුළ ගිය හමුදා රණවිරුවන්ට පින්පිනිස කරන මේ දානමය කටයුත්ත අපේ රටේ ප්‍රධාන දානපතියෝ තමයි මේකට සහභාගී වෙන්නේ. මම දැන් අවුරුදු 13ක් මේකට සහභාගී වෙනවා. මේකේ මොන හරි ශක්තිය බලයකුත් තියෙනවා. මම ඒකෙන් මට බැරි වෙලා තියෙන එකම එක දවසයි අසනීප වෙලා ඒ අරෙන්ට මම හැමදාම එනවා. මම තාම මෙතන කැම්පින්ම බෙදා හරින්නේ. මගේ පුතා තමයි මුදල් පරිපාලන කටයුතු ඔක්කොම මෙතන කරන්නේ. ඉතින් මේක මේ දැනට ලංකාවේම තියෙන වසරකට 12 පාරක් පුරපසළොස්වක පොහොය දවසට පවත්වන දන්සල තාමත් අපිට නම් ආරංචි නැහැ වෙන කොහෙවත් තියෙනවා කියලා. හැබැයි මේ වගේ ඒවා තව බිහි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සිටගෙන ඒ නිසා මානුවට පුරපසළොස්වක පොහොය දවසට දළදා වහන්සේ වඳින්න යන හැමෝටම මේ දන්සලට සහභාගී වෙලා යන්න කියලා අපි කාරුණිකව ආයාචනා කරනවා. මහත්මයාගේ නම? මගේ නම NRB එදිරිසිංහ. බොහොම ස්තුතියි මහත්මයා. තෙරුවන් සරණයි. අද දවසේ අපි IDEX සුව සහන විසින් පෙරවරු 6 සිට අපි මුලින්ම IDEX අපි හැමෝටම බෙදලා දුන්නා. දැන් අපි ඒවා බෙදලා ඉවරයි. දැන් අපි එන කට්ටියගේ ඔළුවේ අමාරු, කොන්දේ අමාරු, කකුල් කැක්කුම් ඒ වගේ දේවල් දිනනකොට මේක ඇතුළට ආවිල්ලා අපි ඒකට බාම් එක ගාලා ඒගොල්ලන්ට සහනය ලබා දෙනවා. අනිවාර්යෙන් ඔළුව කැක්කුම තියෙනවා නම් හිට් ෆාස්ට් එකක් පාවිච්චි කරන්න ඕන. ඒ පාවිච්චි කරපුවාම ඔළුව කැක්කුම අනිවාර්යෙන් අඩු වෙනවා. මෙතන මේ පරිශ්‍රයේ ඉන්න කාට හරි ඔළුව කැක්කුමක් තියෙනවා නම් මේ හරියට ඇවිල්ලා ඒ ඔළුව කැක්කුම හොඳ කරගන්න පුළුවන්. කකුල් කැක්කුම හොඳ කරගන්න පුළුවන්. ඉතින් IDEX වලට හැමෝටම ජය වේවා. සර්ණයි. අද මම මෙතන රැඳී සිටින්නේ මැලිගම් සමාගමේ අන්සල පවත්වන ස්ථානයේ. එම ස්ථානයේදී මට හමු වෙනවා තිස්ස බණ්ඩාර මහත්තයා. තිස්ස බණ්ඩාර මහත්තයා පොඩ්ඩක් මේ ගැන පොඩි විස්තරයක් හැඳින්වීමක් දීමක් කරලා දෙන්නකෝ අපිට. ඓතිහාසික සෙන්කඩගල පුරවරේ දළදා සමිඳුන් වැඩ පුදා ගැනීමට පැමිණෙන ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් මෙල්බන් බිස්කට් සමාගම විසින් පුරා දින දෙකක් මෙල්බන් බිස්කට්, මෙල්බන් කිරි සත්කාරය මේ ආකාරයෙන් අපි පවත්වනු ලබනවා.
විශේෂයෙන් බිස්කට් සමාගමක් විදියට අපිව තෝරා ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් ශ්‍රී දන්දා මාලිගාවේ දියවන්නින මේ තැන්පත් නිලංගදාර මැතිතුමාට අපි ස්තුතිවන්ත වන අතර මෙවැනි වූ උත්තරීතර සංකල්පයකට අනුග්‍රහය දක්වමින් මෙල්බර්න් සමාගමේ ගරු සභාපතිතුමීට ස්තුතිවන්ත වන අතර අපි හැමෝටම ආරාධනා කර සිටිනවා එන්න මහනුවර ප්‍රදේශයට පැමිණ මෙල්බර්න් බිස්කට් එකක් සහ මෙල්බර්න් කිරි වීදුරක රසවිඳ ඔබේ පාස නිවා ගන්නා හැටි ඔබ සැමට උතුම් වෙසක් මංගල්‍යයක් වේවා. My name is Pradeep. I'm from India, particularly from Bangalore, Karnataka district. This is the first time I'm visiting Sri Lanka. I've heard a lot about Sri Lankan heritage and culture, everything. But this is the first time I'm experiencing. So it's a wonderful land of spiritual Buddhism, tourism, prosperity. People are very kind and helping nature. And I really love this place, and each and every place wherever you go, you find something new about this culture, about this Buddhism. I never thought it will be so amazing before coming to here, but I'm really excited. Still more to explore. Already have completed 3 more places. I have to still complete few more places, but I feel I am lucky to come at this time near Buddha Purnima so that I can have an involve share this beautiful festival with you people, and I really love this place and I'm very excited. Anything about Maligawa Temple of the Tooth? Still not explored. I have went to the Dambula. Okay. Dambula, it's really awesome, and they have preserved that so old tradition of ancient century, that Buddhism, the sculptures and the temple. It's so much preserved, and it looks still as usual. We are visiting as you know, and really wonderful, and like our it's like you forget yourself when you enter the temple and looking at that all those idols and this everything. We just forget ourselves about it, and we just involve ourselves with the God. And I was feeling very much lighter, and I was very happy when I visited the temple. Really, I was very much impressed. And this one more temple I'm coming to visit. Really beautiful, and I really love to explore still more. Thank you. Yeah, finally, what is the message you can give to the world? I think Sri Lanka is really underrated. Like nobody still has explored Sri Lanka. Tourism is still very limited. I think people have to come and explore this place, this lovely place. It's very slow life and calmful, and to those who love nature, it's a wonderful place to explore Sri Lanka. And the food and nature, everything is very good. And usually spiritual temples, it's awesome. Please come to Sri Lanka once and explore yourself. Thank you so much, sir. Thank you. යාළුවනේ මේ විදිහට තමයි අපි වෙසක් දවස ගත කරේ. මේ වීඩියෝ එක හරවත් කියලා හිතෙනවා නම් මේක subscribe කරන්න, notifications on කරන්න, පුළුවන් තරම් ඔබේ යාළුවන් අතරේ මෙය බෙදා හරින්න. මම ලසිත මාවිල් මඩ, මගේ channel එක Thoughts by Lassie M. ඔබේ හිතට කතා කරන තැන. සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා. නමෝ බුද්ධාය.